ලංකාවේ ටේබල් ටෙනිස් ක්‍රීඩාව මම හිතන්නේ හොඳම මට්ටමක නැහැ, ව්‍යාප්ත වෙලා නැහැ. අපි මේ අවුරුද්දේ නව Surf Excel Matic ඇඳුම් වල tough bright පැල්ලම් ඉවත් කරයි. ටෙස්ට් කරන්න බෙස්ට්. අපි අද අපේ ටේබල් ටෙනිස් කාන්තා ජාතික කණ්ඩායම World Table Tennis Championship එක ලන්ඩන් වල තියෙන්නේ. අපි අද ක්‍රීඩකයන් 5 දෙනෙක් අපේ කණ්ඩායමට ඉන්නවා. දක්ෂ ක්‍රීඩකයෝ. අපි අමාත්‍යාංශය තමයි ඒගොල්ලන්ට සියලු වියදම් දරන්නේ. ලංකාවේ ටේබල් ටෙනිස් ක්‍රීඩාව මම හිතන්නේ හොඳම මට්ටමක නැහැ, ව්‍යාප්ත වෙලා නැහැ. අපි මේ අවුරුද්දේ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා. ලංකාවේ පාසල්වල ටේබල් ටෙනිස් ක්‍රීඩා නොකරන පාසල්වල ටේබල් ටෙනිස් ක්‍රීඩා කරන්න. මොකද අපිට තවත් එක ලෝකයේ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙන ක්‍රීඩාවක් තමයි ටේබල් ටෙනිස් ක්‍රීඩාව. මොකද දක්ෂ දරුවෝ අපේ රටේ ඉන්නවා ටේබල් ටෙනිස් ක්‍රීඩාවට. ඉතින් බලාපොරොත්තු වෙනවා ලංකාවේ ටේබල් ටෙනිස් ක්‍රීඩාව නගා සිටවන්න ඉතා ඉක්මනට. ඒ වගේම මේ දරුවන් අපේ රටට ජයග්‍රහණයක් ගෙනයි කියලා අපි විශ්වාස කරනවා. අපි ක්‍රීඩාවල ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. අපිට ලබන සතියේ එනවා නවසීලන්ත ඕල් බ්ලැක් 85 කිලෝග්‍රෑම් ටීම් එක. ඒක අපිට ලොකු එකක්. අපි ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ ඕල් බ්ලැක්ස්ලත් එක්ක අපේ අය ක්‍රීඩා කරන්න. එතකොට අපි මැචස් දෙකක් තියෙනවා 25 සහ ඊළඟ සතියේ සෙනසුරාදා කැන්ඩි සහ කොළඹ. ඒ වගේ අපි ෆුට්බෝල් පියස්ටා කියලා අපි පටන් ගන්නවා දිස්ත්‍රික් 5ක ෆුට්බෝල් තරඟාවලි ලීග් ටූර්නමන්ට් එකක් සැප්තැම්බර් වෙනකොට අපි ජාතික ක්‍රීඩාවල පටන් ගන්නවා. ක්‍රීඩාවල ගණනාවක් අපි ඉස්සරහ මාස ගානට සැලසුම් කරලා තියෙනවා. මලල ක්‍රීඩා සංගමේ ලේකම්තුමා ඉල්ලලා අස්සලා තියෙනවා. අපි හේතුව දන්නේ නැහැ. නමුත් මට තේරෙන්නේ එතන අරුබුදයක් තියෙනවා මලල ක්‍රීඩා සංගමේ. අපි මේ පත් වුණා විතරයි. හොයලා බලමු. අපි සාකච්ඡා කළා. කොහොමුණත් අපි මේ නිලධාරිවාදයට යට වෙන්න දෙන්නේ නැහැ ක්‍රීඩා සංගම්. මොකද ඒවා අපේ රටේ ක්‍රීඩාවන්, රටේ ක්‍රීඩකයෝ ඉන්නේ. ඒක නිසා මේ එක්කෙනෙකුට දෙන්නෙකුටගේ අවශ්‍යතාවයට ක්‍රීඩාවන් තියෙන්න බෑ. ඒ වෙනුවෙන් අපි අදාළ ක්‍රියාමාර්ග ගන්න. නේෂන් දීලානේ තියෙන්නේ. කවුරු හරි දිනයි අපිට තියෙන වැඩේ තමයි කවුරු දිනුවත් රටට අදාළ කරන විදියට වංචා දූෂණ නැතුව ඔලිම්පික් කමිටුව කරගෙන යන්න ඕන. ඒක තමයි වැඩේ. කාටවත් ඒක ඇතුලේ ආයේ ගේම් ගහන්න හොරකම් කරන්න අපි දෙන්නේ නැහැ.